උදෑසනක් සභාව යේසුස් වහන්සේගේ නාමයෙන් අන්තර්ජාලය හරහා අපත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අපි අපේ සිත් සූදානම් කරගනිමින් මේ මොහොතේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න වචනය අසන පිණිස අද දවසේ අපි උන්වහන්සේගේ දෑතට බාර වෙමින් යාඥා කර සිටිමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දෙවි පියාණන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පාදපාමුලේ සිටිනවා. දෙවි සමිඳුනේ අද දවස අපි ඔබ වහන්සේගේ ඒ සබත සිහි කරන අතර ඔබ වහන්සේ දුන්නා වූ හැම ආශිර්වාදයක් මෙනෙහි කරමින් ඔබට නමස්කාර කරන්න, ඔබට ගායනා කරන්නට, ඔබගේ වචනය අසන්නට සූදානමින් සිටිනවා. පියාණනි, මේ අසන්නා වූ සියලු දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදහස් කළ මැන දෙවි සමිඳුනේ ඔබ වහන්සේගේ ප්‍රීතිය, සමාදානය ඔබ වහන්සේට තව තව ලං වෙන්න ඔවුන්ට උපකාර කරන්නට පියාණනි මුළුමනින්ම මේ දේවමය ඔබගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ සියලුම අංශ තුල ගෞරවය, මහිමය, ප්‍රශංසාව ලබන්ට උතුම් වූ ජේසුස් වහන්සේගේ ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේට මේ උදෑසන අපි ගායනා කරමු. සුති පැසසුම් ගයන්නේ අද වැටි වීගෙන්නේ මහිමය පුද කරන්නේ හිමිදිරි උදයේ සුති පැසසුම් ගයන්නේ අද වැටි වීගෙන්නේ මහිමය පුද කරන්නේ හිමිදිරි උදයේ Jesu, pasasanu nama Yesu, dahasak diuwali nabe, pasasanu nama Yesu, Yesu, pasasanu nama Yesu, dahasak diuwali nabe, pasasanu nama Yesu, karunava hobe. සැනසීම හදේ නොසිදෙන උල්පතක් වගේ ප්‍රීතිය මහදේ ලැබගන්නම් ආසිරි ඔබගේ දවස මුළුල්ලේ කරුණාව ඔබේ සැනසීම හදේ නොසිදෙන උල්පතක් වගේ ප්‍රීතිය මහදේ ලැබගන්නම් ආසිරි ඔබගේ දවස මුළුල්ලේ ජේසු පසසනු නම යේසු ප්‍රීතියෙන් කියමුද මේ උදෑසන අපේ දෑත් පස්සෝමින් අපි කියමු උන්වහන්සේට පසසනු නම උන්වහන්සේ යහපත් වෙන උන්වහන්සේ යේසු පසසනු නම යේසු දහසක් දිව්වලින් අපේ පසසමු නමයේ වචනය ඔබගේ සවියයි අපගේ මානගිය එළිය කරන මතු අඳුරරුම කරේ සුරකින්නම් විනි කැටසේමා දිවිය මුළුල්ලේ වචනය ඔබගේ සවියයි අපගේ මානගිය එළිය කරන මත අඳුරනුවනේ සුරකින්නම් මිනි කැටසේමා දිවිය මුළුල්ලේ යේසු පසසනු නම යේසු දහසක් දිව්වලින් අපේ පසසමු නම යේසු යේසු පසසමු නම යේසු
රහසක් දිව්වලින් අපේ වසසමු නම යේසුස්. ස්තුති කරමු උන්වහන්සේට. අරණ හා ශක්තිය දෙවිඳුනි ඔබමය. විපතේදී මා ඉසිලුවේ රජිඳුනි ඔබමය. සරණ හා ශක්තිය දෙවිඳුනි ඔබමය. විපතේදී මා ඉසිලුවේ රජිඳුනි ඔබමය. ස්වාමීන් වහන්සේ යහපත් උතනන් වහන්සේ කම්පා වෙතා මේ උදෑසන කියන්න ස්වාමීනි සමුදුර කැළඹි ගියා. උන්වහන්සේගේ බලවත් ක්‍රියාවන් නොසැලෙමි නොසැලී ඉන්නෙමි ඔබ මා සමග නිසා. විය නොවන්නෙමි නොසැලී ඉන්නෙමි ඔබ මා සමග නිසා. සරණ හා ශක්තිය දෙවිඳුනි ඔබමය. විපතේදී මා ඉසිලුවේ රජිඳුනි ඔබමය. සරණ හා ශක්තිය දෙවිඳුනි ඔබමය. විපතේදී මා ඉසිලුවේ රජිඳුනි ඔබමය. විපතේදී මා ඉසිලුවේ රජිඳුනි ඔබමය. විපතේදී මා ඉසිලුවේ රජිඳුනි ඔබමය. මවන මාතුල් ආලසිතා ඔබේ හදවත නවකර මා තුළ
ඔබ කියන ස්වාමිනී ශ්‍රාප්පනේ උන්වහන්සේගේ අභිමුඛය වේ උදෑසන උන්වහන්සේගේ අභිමුඛය වේ උදෑසන ඔබගේ අභිමුඛයෙන් එන නොයන ශුද්ධාත්මය සොමින අප කියමු වහන්සේට ස්වාමිනී මගේ කරන් මගේ පියාණනි ඔබව නම දින්නට ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව දකින්නට ස්පර්ශ කරන් මගේ යේසුනි පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනි ඔබ තුල රැඳෙන්නට ස්පර්ශ කරන් මගේ ශුද්ධතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ ශුද්ධතුනි සේවය කරන්නට ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව නම දින්නට ස්පර්ශ කරන් මගේ පියාණනි ඔබව දකින්නට ස්පර්ශ කරන් මගේ යේසුනි පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනි ඔබ තුල රැඳෙන්නට ස්පර්ශ කරන් මගේ ශුද්ධතුනි බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ ශුද්ධතුනි සේවය කරන්නට හාලෙලූයා හෝසන්නා හාලෙලූයා හෝසන්නා හාලෙලූයා
Hosanna, Hallelujah, Hosanna, Hallelujah, Hosanna. අපේ දෑත ඔස්සෝමින් කියමු දෙවියන් වහන්සේට මේ උදෑසන. Hallelujah, Hosanna, ඔබේ මුළු හදවතින් කියන උන්වහන්සේට. Hallelujah, Hosanna, Hallelujah, Hosanna. හලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා අපිට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබ පමණයි අපව මෙතරම් දුර ගෙනාව තැනන් වහන්සේ ඔබ පමණයි ඔබ අපේ ජීවිතවලට මහත් දේ කළා වූ තැනන් වහන්සේ ඔබ වහන්සේට සියලු නමස්කාරයේ ගෞරවය මහිමය ඔසවනවා ඔබ වහන්සේ අප තුල සිටින නිසා ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව සෑහේ ස්වාමිනී ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා ආමේන් මේ මොහොතේ පාලක තිලක් ප්‍රනාන්දු විසින් දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසයා වීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා අපි දේව වචනේ පණිවිඩය මේ මොහොතේ අසන්ට යනවා සුබ උදෑසනක් අපගේ සමාජ මාධ්‍යයන් ඔස්සේ මේ දේවමයට සම්බන්ධ වෙන්නා ඔබව ඉතාමත්ම ආදරෙන යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා අද උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපගේ අවධානය යොමු කරන්නට යනවා. මා දෙවියන් වහන්සේගේ වචනය ඔබත් සමග බෙදා ගන්නා පිණිස මාතෘකාවක් ලැබුවා මගේ දේශනෙට. මගේ දේශනේ තේමාව තමයි දෙවියන් වහන්සේගේ හදවතට එකඟ වූ මිනිසෙකු වන්න. දෙවියන් වහන්සේගේ හදවතට එකඟ වූ මිනිසෙකු වන්න. දැන් අපි හැමතිස්සම දකින දෙයක් තමයි අපගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් හැමතිස්සෙම උන්වහන්සේගේ හදවතට එකඟ අය ලෙස ක්‍රියා කරනවට උන්වහන්සේ බලාපොරොත්තුෙන් සතුටෙන් සිටිනවා. දැන් මේ තේමාව ගැන කතා කරනකොටම ඔබේ මනසට සමාවිත පැමිණෙන්න පුළුවන් බයිබලය තුල, දේ වචනය තුල මේ හා සමාන මේ විරුදාවලිය ලැබපු කෙනෙක් ගැන කතා කරන ආකාරය අපි ශුද්ධ ලියවිල්ල දෙස අපේ අවධානය යොමු කරනකොට දෙවියන් වහන්සේගේ වචනය තුල මේ කතාව කියන නැත්නම් මම මේ යොදාගෙන තියෙන මාතෘකාව සඳහන් කරන එක පුද්ගලයෙක් ගැන අපිට හැමතිස්සෙම මතක් වෙනවා. ඒ තමයි දාවිද් සම්බන්ධව. දැන් දාවිද් ගැන දේ වචනය තුල අපිට දකින්නට ලැබෙන්නේ ඔව් දෙවියන් වහන්සේගේ සිතට එකඟ නැත්නම් දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් හැටියට තමයි දේ වචනය තුල අපිට දකින්නට ලැබෙන්නේ. අපි පළවෙනි සාමුවෙල් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයට අපේ අවධානය යොමු කරමු. නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමින් වහන්සේ නුඹට අනකල දේ නුඹ රක්ෂා නොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟ වූ මිනිසෙකු සොයාගෙන තමන්ගේ සෙනග කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියම කර තිබේයයි කීවේය. අපි දකිනවා මේ ස්ථානය තුල දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව සඳහන් කරනවා උන්වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් උන්වහන්සේ සොයාගත්තයි කියලා. දැන් කවුද මේ සිතට එකඟ මිනිසයා? අපි දකිනවා ශුද්ධ ලියවිල්ල දෙස බැලුවාම මේ දාවිද් තමයි ඒ දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසයා. දැන් දාවිද් දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වන්නට ඔහුගේ ජීවිතයේ තිබුණු සුවිශේෂී ලක්ෂණ මොනවද? ඔව් කොහොමද දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වුණේ? අපි අද දවසේදී ශුද්ධ ලියවිල්ල තුලින් අධ්‍යයනය කරන්නට යන්නේ ඒකයි. මොකද දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඔබත් මමත් අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙනවට උන්වහන්සේ කැමතියි. එතකොට ඒ උන්වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් නැත්නම් උන්වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙන්න නම් අපේ ජීවිතයේ තියෙන්න ඕන ගුණාංග මොනවද? දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක පිළිබඳව අපිට හරි අවබෝධයක් දේව වචනය තුලින් තිබෙන්නට ඕනේ. ඉතින් දාවිද්ගේ ජීවිතය තුල අපි අධ්‍යයනය කරනකොට දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙන්නට ඔහුගේ ජීවිතයේ තිබුණු සුවිශේෂී ලක්ෂණ දිහා අපේ අවධානය අද දවසේදී යොමු කරන්නට යනවා. පළවෙනි දේ මම ඔබත් සමග බෙදා ගන්න පළවෙනි දේ දාවිද්ගේ ජීවිතය තුල අපි දකින්නේ ඔහු විශ්වාසවන්ත භාවය තුලින් දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වුණා.
ඔහුගේ විශ්වාසවන්ත භාවය තුළින් ඔහු දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වුණා. දාවිදගේ ජීවිතය අධ්‍යයනය කරනකොට ඔහුගේ තරුණ වියේ ඉඳලම අපි දකින දෙයක් තමයි ඔහු හැමතිස්සෙම හැම දෙයක් පිළිබඳවම ඔහු ඉතාමත්ම විශ්වාසවන්ත මිනිසෙක්. විශ්වාසවන්ත පුද්ගලයෙක්. දැන් දෙවියන් වහන්සේට ඕනේ අපේ ජීවිතය තුළ විශ්වාසවන්ත භාවය. ඒ විශ්වාසවන්ත භාවය දෙවියන් වහන්සේ ඉදිරියේ විතරක් නෙවෙයි. මනුෂ්‍යයන් ඉදිරියේ අපි කිතුණුවන් හැටියට අපි මොන දේවල් කෙරුවත් ඒ කරන හැම දෙයක් තුලම අපේ විශ්වාසවන්ත භාවය තාමත් වැදගත්. අපි සුද්ධ ලියවිල්ලේ කියමු පළවෙනි සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. දාවිත් අලුයම නැගිට බැටළු පාලකයෙකුට බැටළුවන් බාර දී යෙස්සේ තමාට අනකල ලෙස අරගෙන ගොස් ගැල තිබුණු ස්ථානයට පැමිණුණේය. එවිට සේනාව යුද්ධ භූමියට යමින් ඔල්වර හඬ පැවැත්වුවෝය. මේ ස්ථානය තුළ අපි දකිනවා මේ දාවිද්ගේ ජීවිතයේ තිබුණු විශ්වාසනීයත්වය පිළිබඳව කතා කරනකොට මෙතන කරුණු දෙකක් අපිට පැහැදිලිව දකින්නට ලැබෙනවා. පළවෙනි දේ තමයි යෙස්සේ ඒ කියන්නේ ඔහුගේ පියා ඔහුට පණිවිඩයක් එව්වහම ඔහු වනාන්තරයේ බැටළුවන් ටික බලාගෙන තාත්තගේ බැටළුවෝ ටික බලාගෙන ඔහු වනාන්තරයේ හිටියේ. ඒ වනාන්තරයේ සිටින විට අපි දකිනවා පියා පණිවිඩයක් එවනවා ඔහුට මේ යුද්ධයේ තිබෙන තැනට පිලිස්ති වරුන් සමග ඊශ්‍රායල් සෙනග යුද්ධයේ නියැලලා සිටින ස්ථානයට තමුන්ගේ සහෝදරයන්ට ඒ කෑම ටික අරගෙන යන්න කියලා පණිවිඩයක් එවනවා. දැන් එතන අපි දකිනවා දාවිද් පළමුවෙන්ම කරපු දේ තමයි ඔහු බලාගෙන සිටිය මේ ඔහුගේ බැටළුව ස්වල්පය ඔහු බැටළු පාලකයෙකුට බාර දීලා තමයි ඔහු පියා කිව්ව දෙයට ගමන් කරන්නේ. ඔහු මේ කාරණා දෙකම හරි ලෙස ඉටු කරනවා. ඒ කාරණා දෙක පිළිබඳවම ඔහු විශ්වාසවන්ත වෙනවා. පළවෙනි දේ ඔහුට බාර දීලා තිබුණු බැටළුව ස්වල්පයට ඔහු විශ්වාසවන්ත වුණා. අද ගොඩක් වෙලාවට කිතුණුවන්ගේ ජීවිත දිහා බලනකොට අපි දකින දේ තමයි සමහර අවස්ථාවන් වල තමුන්ට ලැබිලා තියෙන වගකීම ගැන ගොඩක් කිතුණු අද විශ්වාසවන්ත නැහැ. ඒක සමාජයේ වෙන්න පුළුවන්. තමුන් රැකියාව කරන ස්ථානයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන් එදිනදා ජීවිතයේ තමුන්ට යම් කරන්න තිබෙන දේවල්, පවුල තුල දේවල්, ඒ වගේම තමුන්ගේ දේවස්ථානය තුල, තමුන්ගේ එදිනදා ජීවිතයේ තමුන්ට පැවරිලා තියෙන සේවය තුල මේ කිසිම දෙයක් පිළිබඳව අද අපි හුඟක් වෙලාවට දකිනවා මේ වර්තමාන කිතුණු පරම්පරාව ගොඩාක් අවිශ්වාසවන්තකම් තුල සිටිනවා. දැන් දෙවියන් වහන්සේට ඕනේ හැමතිස්සෙම තමුන් ඕනෙම දෙයක් කිරීමේදී තමුන් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන එක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අද හුඟක් අය හිතන්නේ මම දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වුණාම ඇති. හරි? නමුත් ඔබ දන්නවාද බයිබලයේ අපි අධ්‍යයනය කරනවා අපේ පැහැදිලිව පේන දෙයක් තමයි දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වීමත් මනුෂ්‍යයට විශ්වාසවන්ත වීමත් තමුන් කරන්නා වූ කියන්නා වූ දේවල් වලට විශ්වාසවන්ත වීමත් දෙවියන් වහන්සේ අපින් උදක්ම බලාපොරොත්තු වෙනවා. එතන තමයි දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසියෙකු බවට අපිපත් වෙන්නේ. යේසුස් වහන්සේ මේ කාරණාව ගැන මේ ආකාරයෙන් කිව්වා මතේ උතුමාගේ සුභාරංචියේ 25 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේදී. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූවෙහිය බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි නුඹ නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්නේයි ඔහුට කීවේය. මෙතන අපි පැහැදිලිව දකිනවා යේසුස් වහන්සේ මේ විශ්වාසවන්තකම ගැන කතා කරනකොට උන්වහන්සේ කියන කුඩා දෙයට විශ්වාසවන්ත මිනිසයා. කුඩා දෙයට විශ්වාසවන්ත මිනිසයා. අපේ ජීවිතය තුළ අපි කිතුණුවන් ලෙස අපි කුඩා දේවල් වලට විශ්වාසවන්ත වෙන්න ඕනි. මොකද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට ලොකු දේවල් දෙවියන් වහන්සේ බාර දෙන්න නම් දෙවියන් වහන්සේ ලොකු දේවල් වලින් අපිට ආශිර්වාද කරන්න නම් අපිට තිබෙන කුඩා දෙයට අපිට තිබෙන කුඩා වගකීමට අපි දෙවියන් වහන්සේ අපිට අතට දැන් දීලා තියෙන දෙයට අපි විශ්වාසවන්ත වෙන්නට ඕනේ. අන්න එතන තමයි අපිට මහත් දේවල් වලට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. මම මගේ ජීවිතය තුළ මම ඉගෙනගෙන තිබෙන දෙයක් තමයි එදා මම මේ මුල් කාලේ දේව සේවයට ආපු මුල් කාලේ ඉඳලා මීට අවුරුදු 30කට 35කට ඉහත ඉඳලා මම මගේ ජීවිතේ මම ඉගෙනගෙන තියෙනවා මට යම් කුඩා වගකීමක් පැවරුනහම ඒ කුඩා වගකීම විශ්වාසවන්තව ඉටු කරන්න. ඒ නිසා අද මට විශාල කාර්යයන් පැවරන අවස්ථාවල් වලත් මට ඒක හරි පහසුවෙන් කරන්න පුළුවන්. මොකද ඒ කැපවීම මේ මිලිය විශ්වාසවන්ත භාවය මම ගොඩනගලා තියෙනවා මගේ ජීවිතය තුළ. ඒ නිසා මට ඕනෙම දෙයක් ඕනෙම වගකීමක්
මට පුළුවන්කම තියෙන. ඒ වගේම බොහෝ අය මා ගැන විශ්වාසය තබලා සමහර දේවල් බාර දෙනවා. මොකද මම ඒක ඉටු කරනවායි කියන බලාපොරොත්තු එයාට තිබෙන නිසා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වෙන්න නම් අපි හැමතිස්සෙම කුඩා දේවල් වලට විශ්වාසවන්ත වෙන්නට ඕනේ. ඉතින් දාවිද්ගේ ජීවිතය තුළ අපිට මුණ ගැස්සෙන ප්‍රධාන දෙයක් තමයි කුඩා දේට පවා විශ්වාසවන්ත වුණා. ඔහුගේ විශ්වාසවන්ත භාවය දෙවියන් වහන්සේ හොඳින් මැනගෙන සිටියා. ඒ වගේම මම දෙවෙනි කාරණේ ඔබත් සමග බෙදා ගන්නට යනවා. දාවිද්ගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ, දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් වෙන්නට ඔහුගේ ජීවිතයේ තිබිච්ච තවත් ගුණාංගයක්. ඒ තමයි ඔහු ඇවිල්ලා නිර්භීත ඇදහිල්ලක් තිබිච්ච මිනිසෙක්. ඔහුට නිර්භීත ඇදහිල්ලක් තිබුණා. දැන් අපිට ඇදහිල්ල තිබෙන්න පුළුවන්. හැබැයි ඒ ඇදහිල්ල තුළින් අපි නිර්භීත පියවර ගන්නේ නැත්නම්, නිර්භීත තීරණ ගන්නේ නැත්නම් අපේ ජීවිතය තුළ ඒ ඇදහිල්ලෙන් පළක් නැහැ. අපි තුල ඇදහිල්ල තිබෙනවා. හැබැයි ඒ ඇදහිල්ල අපිට ක්‍රියාවට දාන්න නිර්භීතකම අවශ්‍යයි. දැන් දාවිද්ගේ ජීවිතය තුල අපි පැහැදිලිව දකින්න දෙයක් තමයි. ඔහුට දෙවියන් වහන්සේ කෙරේ බලවත් ඇදහිල්ලක් තිබුණා. හැබැයි ඒ ඇදහිල්ල ක්‍රියාවට දාන්න ඔහුට නිර්භීතකමකුත් තිබුණා. ඒ නිසා හැම අවස්ථාවකදීම ඔහුගේ ජීවිතය තුළ ඔහු දෙවියන් වහන්සේ තුළ ජයග්‍රාහී මිනිසෙක් බවට පත් වුණා. අපි සුද්ධ ලියවිල්ලේ කියවමු. පළවෙනි සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයට 45 වෙනි පදයට වෙතට අපේ අවධානය යොමු කරමු. දාවිත් සාවුල්ට කතා කොට කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා. ඔබගේ මිහිකරුවා වූ මම ගොස් මේ පිලිස්තියයා සමග සටන් කරන්නෙමි කීය. එවිට දාවිත් තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දා කළ ඊශ්‍රායෙල් සමුදාවල දෙවි වූ සේනාවල ස්වාමින් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. මේ ස්ථානය තුළ අපි දකිනවා, අපි ඉස්සර කතා කළා වගේ යෙස්ගේ පණිවිඩය ආවහම දාවිත් යුද බිමට ගියා තමුන්ගේ සහෝදරයන්ට කෑම ටික අරගෙන. ඒ යනකොට අපි දකිනවා ඉතාමත්ම බලවත් ලෙස යුද්ධය පවතින අවස්ථාවක්. ඒ පිලිස්ති යෝධයා, ඒ පිලිස්ති ගොලායත් ඔහු ඇවිල්ලා ඊශ්‍රායෙල් හමුදාවට ඒ සාවුල් රජතුමාට අභියෝග කරමින් සිටිනවා. ඒ අවස්ථාවේ ඒ ඊශ්‍රායෙල් ජනතාවට, ඊශ්‍රායෙල් හමුදාවට ඔහු නොඑක් ආකාරයේ වචන කතා කරමින් ඔහු මේ අවස්ථාවේ ඔවුන්ට නිග්‍රහ කරමින් සිටිනවා. එවැනි අවස්ථාවක තමයි දාවිත් ඒ ස්ථානයට යන්නේ. ඒ දාවිත් එතනට ගියාම දාවිත් මේ මිනිස්යාගේ හඬ ඇසුවාම, ඔහුගේ අපහාස ඇසුවාම දාවිත් තුල පුදුමාකාර නිර්භීතකමක් ඇති වෙනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල ඇති මනුෂ්‍යයන්ට නිර්භීතකම තියෙනවා. ඕනෙම අවස්ථාවක දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල නිසා නිර්භීත පියවර ගන්නට පුළුවන්කම තිබෙනවා. බයිබලයේ ඒ වගේ බොහෝ මනුෂ්‍යයන් අපි දකිනවා. එලියා, එලිෂා වැනි අය දිහා බැලුවාම අපි දකිනවා දෙවියන් වහන්සේ කෙරේ උන්ට තිබිච්ච බලවත් ඇදහිල්ල නිසා ඔවුන් තුළ පුදුම නිර්භීතකමක් තිබුණා. එදා එලියා ඇවිල්ලා අර බාල් පූජකයන්ට අභියෝග කරපු අවස්ථාවේ ඔහුට පුදුම ඇදහිල්ලක් තිබුණා. ඉතින් ඒ වගේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ කෙරේ අපේ ඇදහිල්ල, ඒ නිර්භීත ඇදහිල්ල අපිට හැමතිස්සෙම බලවත් දෙයක් අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. එතන දාවිත් සාවුල් රජතුමාට කතා කරමින් කියනවා, රජතුමනි ඔබ බය වෙන්න එපා, ඔබ කැළඹෙන්න එපා, මම මේ යෝධයාට මුහුණ දෙන්න යනවා. මොකද දාවිත් දෙවියන් වහන්සේ කෙරේ තිබුණ ඇදහිල්ල නිසා ඔහුට යම් අත්දැකීම් ඔහුගේ ජීවිතය තුළ තිබුණා. සිංහෙක්ව, වලසෙක්ව මරලා ඔහුගේ බැටළුව ස්වල්පයේ බේරගත්තු ආකාරය, ඔහුට ඒ දෙවියන් වහන්සේ කෙරේ තිබිච්ච ඇදහිල්ල නිසා නිර්භීතකම, ඒවට මුහුණ දෙන්න. ඉතින් ඒ අත්දැකීම් සමග තමයි ඔහු මේ ගොලායත්ට මුහුණ දෙන්න නිර්භීත පියවරක් ගන්න. මෙතන අපි දකිනවා ඒ 45 වෙනි පදයේදී ඔහු කතා කරමින් කියනවා ඒ ගොලායත්ට ඔහු මේ හමුදාවට නිග්‍රහ කරමින් සිටිනවා. නමුත් ඔහු දාවිත් කතා කරලා ඔහුට කියනවා, නුඹ දැනගනින් මම එන්නේ ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන්. දැන් එදා ඒ සිදුවීම අපි බයිබලය තුල කියවනවා. අපි දකිනවා ඒ කුඩා කොල්ලෙක්, අවුරුදු 16ක 17ක වයස ඇති කුඩා කොල්ලෙක්, ඔහු අර විශාල අත්දැකීම් තිබිච්ච යුද්ධයේ බලසම්පන්න මිනිසෙක් වුණු යෝධෙක් හැටියට හිටපු මේ මිනිසයාට මුහුණ දුන්න ආකාරය, ඔහුව පරාජය කරපු ආකාරය.
ඒතර අපි දකින දේ තමයි ඇදහිල්ල තුලින් නිර්භීත ඇදහිල්ල තුලින් අපේ ජීවිතය තුල ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ ඇදහිල්ල හැමතිස්සෙම දෙවියන් වහන්සේව ප්‍රසන්න කරනවා. අපි හේබ්‍රෝ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට අපේ අවධානය යොමු කරමු. නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නුපුළුවන මක් නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය. මේ ස්ථානය තුල අපි දකිනවා හේබ්‍රෝ කතුවරයා කියනවා දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන අදහන අය උන්වහන්සේව සොයන අයට විපාක දෙන දෙවි කෙනෙක් බව විශ්වාස කරන්නට ඕනේ. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව අපිට ප්‍රසන්න කරන්න බෑ. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න අපි තුල බලවත් ඇදහිල්ලක් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල තබන අපිට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි හැම තිස්සෙම දෙවියන් වහන්සේගෙන් විපාක ලබන උන්වහන්සේ කෙරේ ඇදහිල්ල තබුවාම විපාක ලබන සෙනගක්. මෙතන දාවිද්ගේ ජීවිතය තුල දාවිද් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කළා. ඔහු පුදුම ඇදහිල්ලක් ලැබුවා. දෙවියන් වහන්සේ ඔහුට ජයග්‍රහණය දෙන බව. දෙවියන් වහන්සේ ඔහුට එවැනි අවස්ථාවන් තුලදී ඔහුගේ ජීවිතයේ බලවත් දේවල් උන්වහන්සේ කරන බව අපි දකිනවා. ඔහු විශ්වාස කළා. ඒ නිසා ඔහුව දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් හැටියට දෙවියන් වහන්සේට ඒත්තු ගැනීම පුද්ගලයෙක් වුණා. ඒ වගේම මම තුන්වෙනි කාරණේ ඔබත් සමග බෙදා ගන්නට යනවා. මේ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වෙන්නට දාවිද්ගේ ජීවිතයේ තිබුණු තවත් ඊ타ත්ම අනර්ග ගුණාංගයක් සම්බන්ධව දේ වචනයේ තුල දාවිද් ගැන මේ විදිහට ලියනවා. අපි ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට අපේ අවධානය යොමු කරමු. උන්වහන්සේ ඔහු අහක් කොට දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙව්සේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් යෙස්සේගේ පුත්‍ර වූ මාගේ සිතට එකඟ මිනිසෙකු මාගේ මුළු කැමැත්ත කරන්නා වූ දාවිත් මට සම්භවීයයි කීසේක. මේ ස්ථානයේ අපි දකිනවා මේ අලුත් ගිවිසුම තුල දාවිත් සම්බන්ධව ලියවෙනවා. ප්‍රමාන්තනි අපි දකින දෙයක් මෙතන කාරණා දෙකක් කතා කරමින් කියනවා. පළවෙනි දේ තමයි ඔව් දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් හැටියට උන්වහන්සේ ඔව්ව දැක්කා. ඒ වගේම කියනවා මාගේ මුළු කැමැත්ත කරන දාවිත්. දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත ඔව් ඉෂ්ට කළා වූ මිනිසෙක්. දැන් දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත අපි කරන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වෙන්නට නම්. මෙතන දාවිද්ගේ ජීවිතය තුල අපි දකින දේ තමයි ඔව් නිතරම උත්සාහ කළා දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්න. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න ඔව් නිතරම කැප වුණා. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය පිළිබඳව. ඔබ සමහර දේවල් තුල සමහර කිතුණුවන් දිහා බැලුවාම සමහර දේවල් තුල ඒගොල්ලෝ හොඳයි. නේද? සභාවට එනවා නම් විශ්වාසවන්ත වෙනවා. නේද? දසයෙන් කොටස දෙනවා නම් විශ්වාසවන්තව දෙනවා. ඒ වගේම සමහර දෙයක් වුන්ට බාර දුනා ඒක විශ්වාසොන්ද. හැබැයි බොහෝ දේවල් තුල ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත්තත් ඒ වගේම ඔවුන්ගේ දිනදා ජීවිතයේ දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයන් ගත්තත් විවිධ දේවල් වලදී අපි දකිනවා ඔවුන් සම්පූර්ණව දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්නේ නැති බව. දෙවියන් වහන්සේ ඉදිරියේ සම්පූර්ණව ක්‍රියා කරන්නේ නැති බව. ඒ නිසා අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. අපි සමහර දේවල් හොඳට කරලා අනිත් දේවල් අපි අතපසු කරනවා නම් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි තත්ත්වයක්. උන්වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වෙන්න නම් අපි උන්වහන්සේගේ මුළු කැමැත්ත කරන අය බවට පත් වෙන්නට ඕනේ. අපි උදාහරණ කීපයක් දාවිද්ගේ ජීවිතයෙන් ගනිමු. පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන්ම සෙව්ව පුද්ගලෙක්. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම කිතුණුවන් හැටියට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ ජීවිතයේ මේ අපි කතා කරන්නේ නිකන් ආගමක් ගැන නෙවෙයි. නිකන් කොහේ හරි ඉන්න දෙවි කෙනෙක් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ සර්ව බලධාරී මැවුම්කාර දෙවියන් වහන්සේ ගැන. ඔබව මාව මවපු දෙවියන් වහන්සේ ගැන. ඔබේ සිතුවිල්ල මගේ සිතුවිල්ල දන්න දෙවියන් වහන්සේ ගැන. ඔබට මට ආශිර්වාද කරන්න නිරන්තරයෙන්ම සූදානම්ව සිටින දෙවියන් වහන්සේ ගැන. අපේ ජීවිතයේ හැම කාරණාවක් තුළම අපිට මඟ පෙන්වලා අපි යා යුතු මාර්ගය අපිව ගෙනියන්න බලාගෙන ඉන්න දෙවියන් වහන්සේ ගැන. එතකොට දාවිත් මේක තේරුම් ගත්තා. ඔව් හැම අවස්ථාවක ඔහුගේ ජීවිතේ
ඕනෙම කාරණාවක් පිළිබඳව දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙව්වා. ඒ නිසා ඔහුට හැමතිස්සෙම දෙවියන් වහන්සේ තුළ ඉතාමත් යහපත් මඟ පෙන්වීම ලැබිලා ඔහු ජයග්‍රහණයන් ඔහුගේ ජීවිතය තුළ අයිති කරගත්තා. අපි පළවෙනි සාමුවෙල් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ අපි දෙවෙනි පදයත් හතරවෙනි පදයත් විතර අපේ අවධානය යොමු කරමු. එබැවින් මාගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්ට දැයි දාවිත් ස්වාමින් වහන්සේගෙන් විචාලේය. නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගලවා පන්නැයි ස්වාමින් වහන්සේ දාවිත්ට කීසේක. එවිට දාවිත් නැවත ස්වාමින් වහන්සේගෙන් විචාලේය. ස්වාමින් වහන්සේ ඔහුට උත්තර දෙමින් නැගිට කෙයිලාට ඵලයන්න මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි කීසේක. අපි දකිනවා මේ ස්ථානය තුළ මේ පිලිස්තිවරුන් සමග නැවත යුද්ධයකට යන අවස්ථාවේ මේ දාවිත් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සෙව්වා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සෙව්වා. ඒ ස්ථානයේ දෙවතාවක්ම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සෙව්ව බව අපිට දකින්න ලැබෙනවා. ප්‍රේමන්තේනි මෙතන විතරක් නෙවෙයි දාවිද්ගේ ජීවිතය පුරා අපි අධ්‍යයනය කළාම ඔහුගේ චරිතය අපි දකිනවා ඔහු ගොඩාක් හැම අවස්ථාවක වගේම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සොයලා තමයි ඔහු කටයුතු කළේ. දැන් අපි අපේ ජීවිතවල හුඟක් වෙලාවට මම දැකති වෙන දෙයක් තමයි කිතුණුවන් හැටියට අපේ ජීවිතවල අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හොයන්නේ අපි ඔක්කොම දේවල් කරලා අපිට සමහරට වැරදුනායින් පස්සේ. එහෙම නැත්නම් අපි හැම දෙයක්ම සැලසුම් කරගෙන කරන්න ඕන දේවල් ඔක්කොම අපි පිළිවෙලට කරගෙන ඊට පස්සේ තමයි අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන්නේ. සමහර කිතුණුවන් අපි ගාවට එන්නේ ඔවුන් රට යන්න ඔක්කොම ලෑස්ති කරලා ඊට පස්සේ ඇවිල්ලා රට යන්න ලෑස්තිලා කියනවා පාස්ටර් යාඥා කරන්න මම රට යන්න යනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ඔක්කොම සැලසුම් කරගෙන දේවල් කරගෙන ව්‍යාපාරයට යාඥා කරන්න කියලා එන්න කියනවා. නමුත් ඒවා පිළිබඳව දේව මඟ පෙන්වීම සමහර විවාහයන් සිදු කර ගන්නවා. විවාහයන් වලට විවාහ සම්බන්ධතාවයන් වලට ඇතුළත් වෙනවා කිසිම දේව මඟ පෙන්වීමක් නැතුව. ඒ වගේ අපි දකින දේ තමයි නිතරම අසාර්ථකත්වය ඔවුන්ගේ ජීවිතවල අත්දකිනවා. ඔවුන්ට සමහර දේවල් පියවර අරගෙන යනවා හැබැයි ගිහිල්ලා මගදී ඔවුන් කඩාකප්පල් වෙනවා. ඇයි හේතුව? ඒ තමයි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සොයලා ඔවුන් ක්‍රියා නොකරන කම. මෙතන දාවිද්ගේ ජීවිතය අපිට හොඳ නිදසුන් කීපයක් තිබෙනවා. ඔව් නිතරම ඔහු දෙයක් කරන්නට ඉස්සෙල්ලා දෙයක් සැලසුම් කරන්නට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම උසෙව්වා. දෙවියන් වහන්සේ මඟ පෙන්වුවොත් තමයි ඔහු ඒ දේ කළේ. ඉතින් අපි කිතුණුව හැටියට අපි තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ මඟ පෙන්වුවෙන් පස්සේ දේවල් කරන එකත් අපි දේවල් සැලසුම් කරලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන එකත් දෙකක්. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ පුරුදු වෙන්න හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සොයන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සොයන්න කිතුණුවන් හැටියට අපිට ක්‍රම තුනක් දේව වචනේ තුල අපිට පැහැදිලිව පේනවා. එකක් තමයි අපිට දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලි මඟ පෙන්වීම ලබන්න පුළුවන්. දෙවෙනි දේ තමයි අපිට ශුද්ධාත්මයන් වහන්සේව දීලා තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වනවා අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම සෙව්වාම. තුන්වෙනුව දෙවියන් වහන්සේ ඔබට මට අපිට ඉහළින් නායකයෝ තබලා තිබෙනවා. කිතුණු නායකයෝ, ආත්මික නායකයෝ. ඒ අයගෙන් අපි මඟ පෙන්වීම සොයන්න ඕනේ. එවිට අපිට මඟ පෙන්වීම ලැබෙන්න යනවා. ඉතින් කිතුණුවෙක් හැටියට අපි තේරුම් ගනිමු මේ දාවිද්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සිතට හදවතට එකඟ මිනිසෙක් වෙන්නට හේතු වුණේ ඔහු ඇවිල්ලා හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සෙව්වා. ඒ වගේම ඔහු ඇවිල්ලා ඒ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මුළු කැමැත්ත කරන මිනිසෙක් හැටියට බැලුවාම අපිට දකින්න දේ තමයි ඔහු නිතරම ඔහුගේ ජීවිතය තුළ යම් වරදක් ඔහුගේ අතින් සිදු වුණාම දාවිත් කියන්නේ අංග සම්පූර්ණ මිනිසෙක් නෙවෙයි. අපි කවුරුත් අංග සම්පූර්ණ මිනිසයන් නෙවෙයි. හැබැයි ඔහුගේ ජීවිතය තුළ අපි දකිනවා ඔහුගේ අතින් වරද සිදු වුණාම, පාපය සිදු වුණාම ඔහු දෙවියන් වහන්සේගේ නිවැරදි පසුතැවිල්ලකට පැමුණුණා. හොඳයි අපි 2 සාමුවෙල් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා පද ස්වල්පයට අපේ අවධානය යොමු කරමු. මම ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කෙලිමි නාතාන්ට කීය. නාතාන්ද ස්වාමින් වහන්සේ නුඹේ පාපය පහ කළසේක. නුඹ නොනස්නෙහිය. නුමුත් නුඹ මේ ක්‍රියාව කරන කොටගෙන අපහාස කරන්නට ස්වාමින් වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ලදරුවා සැබවින්ම මැරෙන්නේ යයි දාවිත්ට කීයේය. නාතාන් තමාගේ ගෙදරට ගියේය.
උරියාගේ භාර්යාව දාවිද් නිසා වැදූ ලදරුවාට ස්වාමින් වහන්සේ පහර දුන්සේක. ලදරුවා ඊතා රෝගාතුර විය. මේ ස්ථානය තුළ අපි දකිනවා මේ දාවිත් බෙත්සෙබා සමග පාපයට වැටුණයින් පස්සේ නාතන් අනාගත වක්තෘ ඔහුගේ මාලිගාවට ඇවිල්ලා ඔහුට කතා කරමින් ඔහුගේ පාපය ගැන කියනවා. ඒ අවස්ථාවේ අපි පැහැදිලිව දකින දේ තමයි දාවිත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඊ타ත්ම යටහත්ව පසුතැවිලි වුණා. ඔහුගේ පාපය ගැන ඔහුගේ වරද ගැන ඔහු පසුතැවිලි වුණා. ඒ නිසා තමයි ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදය ලියවෙන්නේ දාවිද්ගේ පසුතැවිලීමේ ගීතයේ හැටියට. ප්‍රේමවන්තයනි, අපි දකිනවා දාවිද්ගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත කරන මිනිසෙක් හැටියට ඔහුගේ ජීවිතයේ ඔහුගේ වරද ඔහු ඒත්තු අරගෙන ඔහු පසුතැවිලි වුණා. ඔහු රජ කෙනෙක්. නමුත් ඔහු ඒ අවස්ථාවේ ඔහුගේ වරද ඒත්තු අරගෙන ඔහු පසුතැවිලි වුණා. තව ගුණාංගයක් දැස්ස බලනකොට අපිට පේන දෙයක් තමයි ඔහුගේ ජීවිතේ තාමත් වැදගත් කැපී පෙනෙන ගුණාංගයක්. ඔහු අනිත් අයට ගරු කරන්න පුරුදු වෙලා හිටියා. ඔහු තව අනිත් අයට ගරු කරන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඔහුගේ නායකයන්ට, ඒ වගේම ඔහුට ඉහළින් හිටපු අයට ඔහු ගරු කරන්න පුරුදු වෙලා හිටියා. අපි පළවෙනි සාමුවෙල් 24 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදයට අපේ අවධානය යොමු කරමු. ඔහු තමාගේ මිනිසුන්ට කතා කොට ස්වාමින් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගු කිරීමෙන් ස්වාමින් වහන්සේ මා වළක්වන සේක්වා. මක් නිසාද ඔහු ස්වාමින් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තායයි කීවේය. මෙතන අපි පැහැදිලිව දකින දේ තමයි දාවිත් මේ සාවුල් කියන රජතුමා දාවිත්ව මරන්න තැත් කරමින් බොහෝ අවස්ථාවල් වල ඔහුගේ පසුපස හමුදාවකුත් සමග ලුහු බැඳෙන අවස්ථාවන් වල දාවිත්ට පුළුවන්කම තිබුණ අවස්ථාවල් කීපයක්ම සාවුල්ව මරලා අවසන් කරන්න, ඔහුගේ සතුරව විනාශ කරන්න ඔහුට පුළුවන්කම තිබුණා. හැබැයි අපි පැහැදිලිව දකින දේ තමයි ඔහු එතන කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තට විරුද්ධව මට අතොස්සවන්නට පුළුවන් කමක් නැහැ කියලා. මතක තබා ගන්න දාවිද්ගේ ජීවිතයේ මේ ප්‍රතිපත්තිය දෙවියන් වහන්සේට හරි වැදගත්. ඔබ බොහෝ වෙලාවට ඔබගේ දාසයන්ට විරුද්ධව කතා කරන්න පුළුවන්, විවිධ දේවල් කරන්න පුළුවන්. ඒවා දෙවියන් වහන්සේ අනුමත කරන්නේ. ඒ දේවදාසයන්ගේ ජීවිතවල වැරදි තිබෙන්න පුළුවන්, අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි ඒක විනිශ්චය කරන්න දෙවියන් වහන්සේ ඉන්නවා. අපිට ඒක විනිශ්චය කරන්න අයිතියක් නැහැ. අපි මෙතන පැහැදිලිව දකිනවා දාවිත් කවදාක්වත් සාවුල්ව විනිශ්චය කරන්න ගියේ නැහැ. දාවිත් සාවුල්ට ගරු කළා. මොකද ඒ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් මිනිසයයි කියන එක ඔහු දැනගෙන හිටපු නිසා. ප්‍රේමවන්තයනි, කිතුණුවන් හැටියට මේ ගුණාංග අපේ ජීවිතය තුළ ඉතාමත් වැදගත් දෙයක්. දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසයන් වන්නට නම් අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ මුළු කැමැත්ත අපි ඉටු කරන අය බවට පත් වෙන්න ඕනේ. මේ කතාවේ අවසානයේට එනකොට අපි දකිනවා දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් ඇටියට දාවිද් ජීවත් වීම තුළ, දාවිද්ගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ බලවත් ලෙස ආශිර්වාද කළා. අපි අවසාන වශයෙන් මේ පදය කියවලා අවසන් කරමු. පළවෙනි ලේකම් පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය. ඔහු වයසින්ද වස්තුවෙන්ද ගෞරවයෙන්ද පූර්ණව හොඳ මහලු වයසේදී මෙලේය. ඔහුගේ පුත්‍ර වූ සාලමොන් ඔහු වෙනුවට රජකම් කෙළේය. අපි දකිනවා මෙතන දාවිත් සම්බන්ධව කියනවා ඔහු ඒ දීර්ඝායුෂ ලැබුව බව, එවැගේම ඔහුට කීර්තිය, එදා එවකට ලෝකයේ තුල බොහෝ අයගෙන් ඔහුට කීර්තිය ලැබුණා. එවැගේම දාවිත්ට පුදුම ධනස්කන්ධයක් තිබුණා. දෙවියන් වහන්සේ ඔහුට ඒ එඬේර කොල්ලට ඔහුට දෙවියන් වහන්සේ පුදුම ධනස්කන්ධයක් දුන්නා. මේ ආකාරයෙන් තුන් ආකාරයෙන්ම දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කළා. දීර්ඝායුෂ දුන්නා, ඔහුට කීර්තිය දුන්නා දෙවියන් වහන්සේ, ඒ වගේම ඔහුට ධනය දුන්නා දෙවියන් වහන්සේ. ඔහු හොඳ මහලු වයසේදී තමයි මැරුණේ. ඒ කීර්තිය අදත් අපි දන්නවා. දාවිද් ගැන අපි කතා කරනවා. ඊශ්‍රායල් ඉතිහාසය දෙස බලනකොට දාවිද්ගේ යුගය කියන්නේ ඊශ්‍රායල් ඉතිහාසයේ ලියවිලා තිබෙන්නේ රන්මය යුගය නැත්නම් ස්වර්ණමය යුගය කියලා. ඉතින්
අපි තේරුම් ගනිමු දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වෙන්න. ඒ දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් වීම තුලින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපේ ජීවිතයට පැමිණෙන්නට යනවා. ඔබේ ජීවිතයට පැමිණෙන්නට යනවා. ඉතින් ඒ නිසා ඔබ තීරණයක් ගන්න. මම දෙවියන් වහන්සේගේ හදවතට එකඟ මිනිසෙක් හැටියට මගේ ජීවිතය මම ගොඩනගාගෙන ඉදිරියට යන්නට යනවා කියලා. දෙවියන් වහන්සේගේ වචනේ ඔබට ආශිර්වාද කරන සේක්වා සියලු දෙනාටම ජේසු පිටයි. අද දවසේ දාවිද්ගේ ජීවිතය තුල දෙවියන් වහන්සේ කළා වූ සියල්ලද උන්වහන්සේගේ සිතට එකඟ මිනිසයා ලෙස දාවිද් මුළුමනින්ම උන්වහන්සේ තුල රැඳුණා වූ ආශිර්වාදලත් ජීවිතයේද අප අද දේව වචනය තුලින් අසන්ට ලැබුණා. ඒ වගේම අපි මේ මොහොතේ උන්වහන්සේගේ දෑතට බාර වෙමින් යාඥා කරමු ස්වාමිනේ අපේ මුළු ජීවිත කාලය පුරාම ඔබගේ සිතට එකඟ මිනිසෙක් ලෙස ක්‍රියා කරන්ට අපි එකිනෙක කෙනාට ඔබගේ අනුග්‍රහය දෙන පිණිස ආදරවන්ත දෙවි සමිඳුනේ අද දවසේ ඇසුවා ඔබගේ වචනේ පරිද්දෙන් ඔබගේ සිතට එකඟව ගමන් කරන්ට මෙහි සිටින හැම සහෝදර සහෝදරියටම උපකාර කරන්ට පියාණනේ ඔබට තව ලං වෙන්න ඔබ වහන්සේව ගැඹුරින් අත්දකින්න ඔබ වහන්සේ තුල ඒ දිව්‍යමය ආශිර්වාදලත් ඒ කාලවල් ගත කරන්ට ස්වාමිනී දාවිද් මෙන් ඔබ වහන්සේ තුල ගැඹුරු ස්ථානවල ඔබ වහන්සේව පුදුම ලෙස අත්දකින්න ආශ්චර්යමත් ලෙස අත්දකින්න අපේ ජීවිත වෙනස් වෙන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ සිටින හැම දරුවෙක්ටම නිදහස් කරන්ට අතගසන්න ක්‍රියා කරන්ට දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍රෝ යේසුස් වහන්සේගේ නොනියන ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද මේ සිටින සියල්ලන් පිටද සභාව පිටද ඔබ වහන්සේගේ ඊම දක්වා තිබේවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඉදිරි සතියේත් අපි ඔබ සමග මෙවැනිම දේවමයකින් සම්බන්ධ වන තෙක් ඔබ සියලු දෙනාටම ජේසු පිටයි.